සමහර පන්සල් වල පොයට බණවලට ගියපුවාම හාමුදුරුවනේ විනාඩි 20 අරුන්දල කොහෙන් හරි කවි කොලයක් ඇදගෙන එනවා. ඇවිල්ලා වරුවක් විතර මේ බණවලට ඉඳගෙන කියවනවා. තම්බියට පිරිත්තාගේ මට තේරෙන්නේ නැහැ උන්දලට තේරෙන්නේ නැහැ. මතක තියාගන්න. පන්සල් වලට එන්නේ කොහේ හරි පන්සලක හාමුදුරුවනේ උපාසක සමිතිය. එන්නම කේස් එක මේ මොකද දඩ මුදල් ප්‍රශ්නයක්. අර ඒකේ සල්ලි එක්ක අහු කරන එක. නේ මුන්දල අටසිල් දසිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. සුදු ඇඳගෙන ඇවිල්ලා ඉඳගත්තාම හිතන්නේ දැන් සිල් කියලා. මම දොස් පරොස් කියනවා බයිනවා හැම නෙමෙයි. පන්සල් එන්නේ මොකටද? ඒක දන්නේ නැහැ. දැන් ඔය මෙහෙත් ඔය දායක සභා නම් තියෙනවනේ මරණාධාර සමිතිය කීකේව. සමහර දායක සභාවල හාමුදුරුවනේ මරණාධාර සමිතිවල ඒ සභාපතිගේ තියෙන ගෙම්පර් දිසාපතිගේවත් නැහැ. පුදුම ලොකුකමක් නෙදී. සමහරක් කොල්ලෝ කියනවා මේ අරුන් ඉන්නකම් අපි යන්නේ නැලු. කාටද කිය? මේ කියනවා එවුන්ලු ඉස්සරහට ගිහිල්ලා හැම ළමයි කියනවා. මේ මොකටද මේ පන්සල් එක්ක පොරාල්ලන්නේ? මේ බොහොම ඇවිල්ලා හිතේ නිවාඩුව පහඩුව යන්න තියෙන තැනනේ නේ හාමුදුරනේ. ඇයි මිනිස්සුන්ට හැම තැනම අර ප්‍රමුඛත්වයේ වගේ එකක් ඕනේ. මිනිස්සුන්ට ඕනේ වැඩේ කරන්න නෙමෙයි. බැරි වෙලාවක් දැන් අපි හිතමු පොයේ වැඩසටහනට හාමුදුරුවෝ කතා කරනවා. ඔය කොඩි දාන්න ළමයින්ට කතා කරනවා. ඊළඟ පොයට ඒ කොල්ලොන්ට කතා කරන්නේ නැහැ. ඒ මොකද කියන්නේ? අම්මේ පාර වෙනේ උන් වගේකට කියලා දෙන්න අපි ආ යන්නේ නැහැ කියනවා. ඒව ලෙඩ පැහැදිලිද මං කියන්නේ? සාසනික කටයුතු කරන්න මේ පොරාල්ලන්න එපා. මං කියන්නේ මේ සන්තති පිළිවෙලට ඒවා කරා. සන්තති ඒවා හැඟීමෙන් කරා. මින් මනත කවදාව හාමුදුරුවන්ගේ දොසක් පරසක් නම් කියන්න එපා. හේතුව මොකද්ද? පන්සලේ දායක සභාවේ ගැටලු වෙන්න පුළුවන්. එතකොට ඔය දහම් පාසලේ කේකේවා වෙන්න පුළුවන්. මොක වුණත් කමක් නැහැ. ඒවට හාමුදුරුවෝ පලි කරගන්න එපා. ඒවට හාමුදුරුවෝ සහ මිනිස්සුන්ගේ තියෙන උස්මිටිකම් වලට ඔයත්තන්ට ලැබුණු අවස්ථා නැති කරගන්න එපා. දරුවා දහම් පාසල් තරඟ වලට දැම්මේ නැහැ කියලා ඇවිල්ලා බෝධින් වහන්සේ අමදින්න ප්‍රශ්නයක් තියෙනවා. බෝධිය මොකක්ද කරුවේ නැහැ? බුදුහාමුදුරන් ගැටලුවක් තියෙනවා. ඒ හින්දා පින්නතුනේ මතක තියාගන්න. ඔය මහා සංඝරත්නයක කටයුතු කරනකොට හරි පරිස්සමට අපේ හාමුදුරනේ අර ඉන්දියානු කියමනක් තියෙනවා. ආදරය කරන ගරු බහුමානයට පාත්‍ර කරන අපි බොහොම ගෞරවයෙන් ඉන්න උදවිය ඇසුරු කරනකොට කොහොමද ඇසුරු කරන්න කියන්නේ? අතේ දුරින් ඉන්නලු. හේතුව සමහර මිනිස්සු කියනවා මේ අර කලින් හිටපු හාමුදුරුවෝ නම් හොඳයි අපි යන්නේ දැන් ඉන්න එක්කන වැඩි හොඳ නෑලු. ඇයි කියලා අහනකොට ඉස්සර නම් අපි ගියපුවාම වෝකින් වරුවකට එන්නේ නැහැ තියෙනේ වසේරම හාමුදුරුවෝ ඇදලා දෙනවා අපිට කන්න. මේ පැතිවල එහෙම නැතුව ඇති. මං කියන්නේ මේ කණ්ඩ මේන පිරිසක් ඉන්නවනේ. මේ පැතිවල ඔතනවද නැහැ නැතුව ඇති. ඔයත් ඉනා වෙන විදිහට අනික් සේරම පැතිවලට වඩා මේ පැතිවල එක් කරනවා වගේ. එහෙම ඔතන්න එපා.